ආයිබෝවන් my Sri Lanka village stories YouTube channel එකට ආදරෙන් ඔබ පිළිගන්නවා. අද පෙන්වන්න යන්නේ කෙසෙල් පැලයක්, නිරෝගී කෙසෙල් පැලයක් නිවැරදිව වගා භූමියේ සිටවා ගන්න ආකාරය. මම මෙහිදී අඩි කමාරක් පමණ ගැඹුර කමාර පළල වලක් කපාගෙන තියෙන මේ වල සකස් කරන ගමන් ඉන්නේ. මොකද බැකෝ එකකින් තමයි මේ වල කැපුවේ. මේ මුලින්ම මතු පිටපත් තට්ටුව වෙනමත් ඊට පස්සේ අඩියෙන් පස්සේ තියෙන පස් වෙනමත් අපි වෙන් කර ගන්නවා. ඊන් පස්සේ මම මේ පෙන්වන ආකාරයට මම මේ කලින් හිටවපු පැල 25 30ක් වගේ ප්‍රමාණයක් දැනට සිටවලා තියෙනවා. දැන් හිටවන්න යන්නේ හොඳම වර්ගයේ කෝලි කුට්ටු පැලයක් කිලෝ 10ක් පමණ බර කෝලි කුට්ටු පැලයක්. ඉතින් මේ පැලේ මං හොඳ මව් ශාකයකින් තෝරාගත්තු අංකුර පැලයක් කටුමත් පොරෙයියෙක් තමයි මං යොදාගෙන තියෙන්නේ. මේදී මුලින්ම මම මේකේ පරණ මුල් ටික ඉවත් කරනවා. එතකොට හොඳ තියුණු පිහියක් භාවිතා කරලා මේ පරණ සියලුම දේවල් සියලුම මුල් ටික ඉවත් කරලා පරණ කැපුම් තියෙනවා නම් ඒවත් පිරිසුදු කරලා කපා ගන්නවා. මොකද මේ එහෙම වගා භූමියකට හිටවන්න හොඳ නැහැ. එතකොට ලෙඩ එන්න පුළුවන්. මේ පරණ කොළ ඉරිච්ච කොළ තියෙනවා නම් ඒවත් පට්ට ගලවලා අයින් කරනවා. ඊට පස්සේ මේක අපි පට්ට තිබ්බ ප්‍රදේශ අයින් කරලා මුල් අයින් කරලා පස් තියෙනවා නම් ඒවත් අයින් කරලා අලුත්ම පැලයක් වශයෙන් තමයි අපි මේක වගා භූමියේ සිටවන්න ගන්න. ඉතින් දැන් පැලේ සූදානම් වලත් සූදානම්. අපි බලමු කේල් පැලේ කොහොමද හරියට වගා කරන්නේ කියලා. මුලින්ම මම යොදාගෙන තිනවා ලිපේ අලු. මෙහිදී විශේෂයෙන් දැනුම් දෙන්න ඕන හැම දිනාටම ඔය ඉටිකොල සහ රබර් පුච්චපු අලු භාවිතා කරන්න එපා. එමුණු පැලේට දරුණු හානි සිද්ධ වෙනවා මේ අලේට. අපි කැපුම් යොදපු හැම තැනටම වගේ මේ අලු හොඳින් ගා ගන්න ඕන. තෙත ගතිය තිබෙන නිසා කැපුම් වල ඉතා හොඳින් ඇලෙන ගතියක් තියෙනවා අලු ගාපු ගමන්. මේ ප්‍රධාන පරමාර්ථය තමයි අලයට සිද්ධ වෙන කෘමි හානි වළක්වා ගැනීම සහ දිලීර ආසාදනයේ අවම කර ගැනීම සඳහා. නැහැ කියන්නේ වෙන්න පුළුවන්. නමුත් අවම කරගන්න ලොකු හයියක් තියෙනවා මේ දරලිප් වල භාවිතා කරන අලු. වෙන අපි කිසිම කෘමිනාශකයක් භාවිතා කරන්නේ නැහැ මේ අලයට. විශාල භෝග වගා කරන පිරිස නම් මේකට එක එක වර්ගයේ කෘමිනාශක වර්ගවල ගිල්වා දැමුවත් අපි මෙසේ කරන්නේ මේ අපි වගා කරනකොට හොඳට අලු ටික ගාලා ඉවරලා කපපු පිටිවලක් තියෙනවා නම් ඒ තැන් වලටත් ආලේප කරලා ඉතිරි අලු ටික වලට දාගත්තා. ඒක අවශ්‍යම දෙයක් නෙමෙයි. මෙන්න මේ ආකාරයට ඔබට පෙනෙනවා කෙසෙල් අලය සම්පූර්ණයෙන්ම අලු වලින් ආවරණය වෙලා තියෙනවා. අපි බලමු දැන් වල සකසා ගන්නේ කොහොමද කියලා. අඩි 1කමාරක් විතර ගැඹුරු නිසා අපි අඩියට තෙතමනේ රඳවා ගැනීමට සහ ශුද්‍ර ජීවීන්ගේ පැවැත්ම වේගවත් කිරීම සඳහා මේ කොළ තට්ටුවක් දි รา ගිය කොළ තට්ටුවක් හෝ මේ මම නම් භාවිතා කරේ වගා භූමියේ ගොඩ ගහලා වේලිච්ච මාන පඳුරු. මේක අවශ්‍යම දෙයක් නෙවෙයි. නමුත් දැම්මොත් ඉක්මනින් තෙතමනේ රඳවා ගැනීමට මහත් පිටුවහලක් එනවා. ඊට පස්සේ අපි මතු පිටපස් තට්ටුවේ පස් ස්තරයක් මේක උඩට යොදනවා. එහිදී කොළ තට්ටුව සම්පූර්ණයෙන් වැහෙන පරිදි යොදා ගන්න ඕන. ඒකෙන් අපිට කොළ තට්ටුව ඉක්මනින් දි รา පත් වීමට හැකියාවක් ලැබෙනවා. ඒකම ගහට හොඳ පෝෂණයකුත් ලැබෙනවා. විශේෂයෙන්ම කෙහෙල් වල මුල් දුවන්නේ පොළවේ උඩ අඩියක පමණ ප්‍රමාණයක තමයි. ඉතින් ඒක නිසා මේ සමහරු භාවිතා කරන මේ යටට ගොඩක් පෝර දාන්න ඕන. ඒ ක්‍රමය ඇත්තටම මම නම් භාවිතා කරන්නේ නැහැ මෙතෙක් කාලයකට. ඒක මං හිතන විදිහට එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එහෙමුණොත් ගොඩක් යට අපිට කෙසෙල් කියන පැලේ සිටවන්න සිද්ධ වෙනවා. ඒකින්ද අපි උඩට වෙන්න තමයි මේ හිටවන්නේ. ඉතින් මේ හිටවන එකේ එක වාසියක් තියෙනවා. පැල අපිට පැල එනකොටම මේ පැල විනාශ කරන්න පුළුවන්. කෙහෙල් කදින් හොඳ කෙහෙල් කනක් බලාපොරොත්තු වෙන අයට
රයිට් ඊට පස්සේ අපි මෙහෙම අලු ගාගත්තු අපේ කෙහෙල් පැලය. එහෙනම් අපි හිටව ගමු අපි වලේ මැද පුංචි වලක් වගේ හදාගෙන ඒකෙන් මේ කෙසෙල් පැලේ තියනවා. තියලා මේ වල තියෙන්නේ හොඳ සූර්යාලෝක වැටෙන ස්ථානයක් නිසා අපිට හොඳ පළදාව බලාපොරොත්තු වෙන තමයි මේ හොඳ අංකුරයක් වශයෙන් මේක භාවිතා කරලා හිටවන්නේ. මේ පැලේ වල ඇතුලෙන් තියලා වටේ තියෙන අර මතු පිට පස් තට්ටුවෙන් ටිකක් අලයට ලං කරලා පොඩක් තද කරගන්න. මොකද මේ පැලේ බිමට පෙරලෙන එක වළක්වන්න. ඊට පස්සේ අපි භාවිතා කරන උදැල්ල හෝ වෙනත් උපකරණයකින් මතු පිට පස් අරගෙන මේ අපේ අලය වටේට දාගන්නවා. මෙහිදී මේ කඳ යට වෙන්න දාගන්නේ. අපි ගොඩක් දුරට පස් භාවිතා කරන්නේ කෙසෙල් අලය හොඳින් වසා ගන්න. මොකද මේකේ අලුත්ම මූල මණ්ඩලයක් තමයි බලාපොරොත්තු වෙන්නේ ගහ ඉක්මනින් වර්ධනය වෙන්න. අනිත් එක තමයි මම විශේෂයෙන් කියන්න ඕන කිසියෙක් කියන්නේ නැති දෙයක් තමයි මේ කෙසෙල් මේ විදිහට අපි හිටවලා කවදාවත් වතුර දාන්න එපා. පැය 24ක් 48ක් යනකම්. මොකද මේ ගහේ ඇති වෙනකම් වතුර තියෙනවා. වතුර අධික ගහක්. අනික අලයට අලු යොදලා තියෙන්නේ. එතකොට අලු ඇලිලා තියෙන්නේ. වතුර දැම්මොත් එහෙම ඒකේ ප්‍රතිඵලය අපිට නැතුව යනවා. අනික තමයි කෙසෙල් ගහ කවදාවත් දවස් දෙක තුනක් වතුර නැතුව ගියා කියලා මැරිලා යන්නේ නැහැ. තවත් දෙකකින් විතර අපි වතුර යදුවන ප්‍රමාණවත්. ඉතින් මේ විදිහට පස් ටික ලං කරගෙන හොඳට කඳ මට්ටමට වගේ එන්න අරගෙන පස්සේ හොඳට කකුලෙන් තද කර ගන්න ඕන. අලේ මට්ටමට යනකම් පහත් වෙන්න. ඒකම එමගින් ගහ පෙරලෙන එක නවතිනවා. අනිත් එක අපිට ගහ උලඟට හෙලවෙන එක ඒකම අලය හොඳට ආරක්ෂා වෙනවා. තද වුණාම යම්කිසි කෘමි සතුන්ට මෙන්ම ඔය ඉතෑවුන් වගේ සතුන්ටත් පොඩක් ටිකක් බාධකයක් වෙනවා ඒ අලේ කෑමට. ඉතින් මේ විදිහට අරගෙන අවසානයේ නෙමෙයි අපි කපාගත්තු පස් ටික වල වටේ තියෙනවා නම් විසිරීලා තියෙන ටික අපි උදැල්ලක් ආධාරේ මේ ගහ වටේට ලං කරනවා. ඒකෙන් අපිට එක වාසියක් තමයි තෙතමනේ රඳා පැවැත්වෙනවා ටික කාලයක් යනකම්. මොකද පස් තට්ටුව තෙමුනහම ඒකේ වතුර ගතිය ගොඩක් තිබෙනවා. ඉතින් මෙහෙම ලං කරගෙන බේසමක් ආකාරයට වටේට හදාගෙන මැද වල වගේ තිබෙනවා. එතකොට අපි ගොඩක් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිසා වැසි ලැබෙනවා ටිකක් අඩුයි. අනික මම මේ වායිතා කරලා තියෙන බොරළු පොළවක. ඉතින් අපිට හැකියාව ලැබෙනවා හොඳට හැකියාවක් ලැබෙනවා මේ කෙසෙල් පැලේ වතුර නැතුව තමයි පැල කරගන්න වෙන්නේ. ඉතින් දැන් මෙහෙම කරගත්තට පස්සේ ඔබට පේනවා හොඳට බිම සූදානම්. දැන් ඉතින් අපි පළදාවක් බලාපොරොත්තු වෙමු. සියලු දෙනාටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා like කරලා comment කරන ලෙස. සුබ දවසක් ඔබ සැමට.